හලෝ අත තාදරයෙන් පිළිගන්නා ඩෙසිත්වාට YouTube චැනල් එකට අද මං ගෙල්ලා තියන්නේ FF ගහන කොල්ල කෙල්ල සෙට් එකට වටිනම වීඩියෝ එකක්. ඔයාලා හිතනවා මම හිතනවා මේක අලුත් පරණ ප්ලේස්ලා විතරයි වීඩියෝ ගෙනලා තියෙන්නේ. කියන්නේ 2019 2020 වගේ ප්ලේ කරපු කට්ටිය එයාලගේ YouTube channel එකේ ඒ ඉස්සර මේ රෙකෝඩින් කරන විදිය කියන ගැලරියට ගන්න විදිහ කියලා දීලා තියෙනවා. ඒ ට්‍රික් නෙමෙයි දැන් තියෙන්නේ. කියන්නේ වල දන්නවද 2005 වෙනකොට ගැලරියෙන් එක ට්‍රික්ස් වෙනවා. ඉතින් ඒක තමයි. ඉතින් අද කියලා තියෙන්නේ ඒ වගේම I'm the leader of the pack. මේ හොඳ අප්ඩේට් ගන්න. ඉතින් ඒක ගොඩක් මිලියන 100ක් වගේ ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැඩකට කියලා I'm the leader of the pack. Video ko isin lagi katana ko video ko yan yan mau subscribe කරලා නැත්නම් share කරලා නැත්නම් like එකක් දාන්න නැත්නම් ඔය කරලා තියෙන වීඩියෝ බලන්න බෑ මම කරන්නේ එහෙම ඒක නිසා subscribe කරලා like එකක් දාලා share කරලා වීඩියෝ එක බලන්න හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට හරි මේ විදිහට අපි හෝම් ස්ක්‍රීන් එක අපි මේවා කරගන්න අපේ හෝම් ස්ක්‍රීන් එක හරි මේ විදිහට තමයි පෙන්නන්නේ. හරි ඔයාලට පොඩි දෙයක් කරගන්න තියෙන්නේ. අපි මේ ඇප් එක ගන්න ඉස්සෙල්ලාම යන්න ඕන Play Store එකට. හරි අපි Play Store එක ඕපන් කරගමු. හරි ඔයාලා Play Store එකේ ගිහින් සර්ච් කරගන්න ඕන ස්ක්‍රීන් රෙකෝඩර් ඇප් කියලා සර්ච් කළා. ඉස්සෙල්ලාම මම මේ ඉරිකැලක් ගහලා පෙන්නනවා. ඒකේ රිචි ස්ක්‍රීන් කියලා දෙනවා. ඒක පරණ ඇප් එක. හරිද? ෂෙයා රෙකෝඩර් වීඩියෝ රෙකෝඩර් කියලා මෙතන 2025 කියලා ගහලා එකක් තියෙනවා. මම ඇප් එකක් ඒකත් මම ඉරි ගහලා ඔයාලට පෙන්නලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. හරිද? ඒ වගේම මේකට රිවිව්ස් 1 මිලියන් තියෙනවා යාළුවනේ. වගේම රේටඩ් ෆෝ එක 3යි ගානක් තියෙනවා. ඩවුන්ලෝඩ්ස් තියෙනවා මිලියන් 100යි ගානක්. මම කලින් කිව්වා වගේම ගානක් තමයි තියෙන්නේ. මම වල්ලා තමයි කිව්වේ. හරි මම මේක ඕපන් කරගෙන තියෙන්නේ. දැන් අපි ඇප් එකට යමු. හරි මට පොඩි දෙයක් කියන්න තියෙනවා. මම මේ ඇප් එක අරන් දවසක් දෙකක් වෙනවා. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලාම ඔයාලට මං කියලා දෙන්නම්. මට මතකයි ඉස්සෙල්ලාම ඔයාලට එන්නේ ඔයාලගේ ලැන්ග්වේජ් එක තියෙනවනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි, සිංහල, තමිල්, එතකොට ඩුබායි භාෂාව ඒවා තියෙනවා. ඉංග්‍රීසි මේකේ සිංහල නෑ. ඊටු ඩුබායි භාෂාව, තමිල් භාෂාව, ඊටු ඔක්කොම ප්‍රංශ භාෂාව ඊටු ඔක්කොම ඉඳලා තියෙනවා. ඔයාලා ඉංග්‍රීසි තෝරගන්න. මොකද අපිට කියවන්න ලේසිම මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තමයි ඉංග්‍රීසි කියන්නේ. හරි අනිත් භාෂා පොඩ්ඩක් අපිට අමාරුයි. පුළුවන් අය කියවන හිමීට. හරි ඒකට ඔයාලට මේවා වඩාත් කියවන්න ලේසි. ඒක දීලා මෙතන මේ හරියකින් හරියක් වටෙනවා බොයිස්. මම එතන ඉරක් ගහලා පෙන්නන්නම්. එතන හරියක් තියෙන එක ක්ලික් කරගන්න ඕනේ. එතකොට පෙන්නන්නේ එතකොට එන්නේ ඇඩ්ස් වගේ ප්ලේ වෙයි. ඒවා ගණන් ගන්න බෑ. ඒවා මේවා කරලා එන්නේ. එතකොට මේ වගේ රැන්ඩම්ලි තැනකට තමයි එන්නේ. මෙතන උඩම තියෙන ටූල්ස් ටික බ්‍රෂ් තියෙනවා, කැමරා තියෙනවා, ස්ක්‍රීන්ෂොට් තියෙනවා, එතකොට GIF රෙකෝඩර් තියෙනවා, එතකොට ෆිල්ටින් බෝල් එක තියෙනවා. මෙතන යටම තියෙනවා වීඩියෝ කියලා තියෙනවා. වීඩියෝ කියලා තියෙන. එතකොට ඉමේජස්, එතකොට ටූල්ස්, එතකොට සෙටින්ග්ස් ඒ වගේ ප්ලේස් වලට යන්න පුළුවන්. හැබැයි අපිට වටිනම දේ තමයි ඔයාලට එනකොටම මේ ස්ක්‍රීන් එක හිස් වෙලා ඉන්නේ. මේ මම වීඩියෝ කරපු දේවල් තියෙන්නේ මේකේ. එතකොට මම බලපේවා. එතකොට මේ වීඩියෝස් කියලා තියෙන කෑල්ල ක්ලික් කරගන්න ඕන. එතකොට ඔයාලට මම මේ ඉරක් ගහලා පෙන්නන මේ රතු පාට බටන් එක. ඒක ක්ලික් කරගත්ත ගමන් මේ ස්ක්‍රීන් එකෙන් 1 2 3 කියලා වැටෙනවා. ඒ වැටුණ ගමන්ම එතනින් ඉඳලා ඔයාලා ෆෝන් එකකින් කරන හැම දෙයක්ම මේ ඇප් එකේ රෙකෝඩ් වෙනවා. FF එකට ගිහලා මැච් එකක් ගහලා වින් කරලා ලොබියට එන තෙක්ම මේකේ වීඩියෝ රෙකෝඩර් වෙනවා. ඉතින් ආවට පස්සේ කොහොමද දන්නවද අපි රෙකෝඩ් එක ගන්න?
ඔයාලා බ්ලැක් account එක පෙන්වනවානේ ආපු ගමන් ෆෝන් එකේ එකක් පෙන්නනවා. හරිද? ඒක කපලා කරලා ඔයාලට ගන්න පුළුවන්. ගැලරියට එනවා මේක. එතකොට ඔයාලා ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට ආයෙත් ඔයාලා මේ ඇප් එකට එන්න. එතකොට මේ අර මං කලින් පෙන්නපු එක ආයෙත් ඉරිහලා පෙන්නන්නම් මං. පෙන්නලා තියෙනවා. එතන ඒක ක්ලික් කරගන්න ඕන. හරිද? ක්ලික් කරගත්ත ගමන්ම මේක නැවතෙනවා. නැවතුන ගමන් අර ඔයාලා වීඩියෝ කරගත්ත මේ රෙකෝඩ් එක තියෙනවානේ ඒක ටං ගාලා මෙන්න මෙතනට වැටෙනවා. මෙන්න මේ විදිහට. ඔන්න බලා ගන්න වීඩියෝ කෑල්ල. අන්නේ ඒ විදිහට වැටෙනවා රෙකෝඩ් එක. හරි ඉතින් මම කියලා දුන්නේ වීඩියෝ එක ඔයාලට තේරෙන්න ඇති කියලා මම හිතනවා. වගේම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලයික් එකකුත් දාලා ෂෙයා පාරකුත් දාන්න. ඉතින් මම දිගට වීඩියෝ ගේනවා. මේක ඩිසිට්වයිට් එකකින් ගේන පළවෙනි වීඩියෝ එක. ඉතින් එකක් දැම්ම කියලා සබ්ස්ක්‍රයිබ් නොකර ඉන්න එපා. මම ඊළඟට වැදගත් වීඩියෝස් ගොඩාක් ගේනවා. හරි ඉතින් ඔයාලට තේරුණා කියලා හිතෙනවා. තේරුන්නේ නැති අය ඉන්නා නම් මගෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම අනිවාර්යෙන් ඒකේ රිවිව් එකක් ගේනවා ආයෙත්. හරි ඉතින් එහෙනම් බයි. මෙතනින් ඉවරයි වීඩියෝ එක.